Hi, අද අපි කතා කරන්නේ C++ ගැන. මේ කෝස් එකේදී අපි බොහොම ඉක්මනට C++ වල syntax සහ basic functions ටිකක් cover කරගෙන යනවා. right ඔයාලට මොකක් හරි language එක C Java C# PHP අඩුම ගන්න JavaScript හරි language එක ආభాෂයක් තියෙනවනම් මේ කෝස් එක ගොඩක් ලේසි වේවි. C++ කියන්නේ C language එකේම පොඩ්ඩක් ඉස්සරහට ආපු object oriented version එකක්. 1970 ගණන් වල පටන් ගත්ත මේ language එක අද වෙනකොටත් C++ version 11 සහ version 14 විදියට මේ වෙනකොටත් බොහොම බහුලව භාවිතා වෙනවා. Windows 1.0 version එකේ ඉඳන් අද වෙනකනුත් Linux, Mac වගේ operating system වලත් Google Chrome, Firefox වගේ softwares වලත් ඒ වගේම Facebook, Amazon වගේ බොහොම ජනප්‍රිය websites වලත් backend එකේ C++ ප්‍රධාන විදියට පාවිච්චි වෙනවා. right එතකොට C++ පාවිච්චි කරන අපිට ඕන C++ compiler එක එහෙම නැත්නම් C compiler එක මේ compilers තියෙන IDEs තියෙනවා integrated development environments අපිට use කරන්න පුළුවන් Xcode නැත්නම් Visual Studio Express එකේ තියෙනවා C++ compiler එකක් මම මේ course එකේදී උදාහරණ වලට පාවිච්චි කරන්නේ code blocks කියන software එක right ඔයාලා Java C# එහෙම නැත්නම් C වගේ ඕනම language එකක් පාවිච්චි කරලා තියෙනවා නම් console application එකක් හදන්න ඔයගොල්ලන්ට මේ syntax එක මේ architecture එක බොහොම familiar ඇති Java වල තියෙන import statement එකත් C# වල තියෙන using statement එක වගේම තමයි මේ C++ වල තියෙන include statement එක. මේක C වල වගේම තමයි. ඒ වගේම මේ තියෙන අපේ main function එක. main function එකේදී තමයි අපේ program එකම starting point එක. right. අපි ලියනවා C++ වල මෙන්න මේ වගේ code එකක්. int x = 0. මේක ගොඩක් familiar ඇති ඔයගලන්ට වෙන ඕනම OOP language එක මේ වගේ syntax එකක් තියෙනවා. මම මේ කරේ integer type එකෙන් x කියලා variable එකක් හදලා ඒකට 0 කියන value එක assign කරා. අපි මෙන්න මේ වගේ ඒවාට කියනවා C++ වල statement එකක් කියලා. statement එකක් කියලා මෙතන අපි අදහස් කරන්නේ මේ semicolon එකකින් ඉවර වෙන එක line එකක්. අපි මේ එක code segment එකක්. එහෙම නැත්නම් එක instruction එකක්. අපේ මුළු program එකක් කියන්නේ අපි හදන්නේ දැන් program එකක්. program එකේ තියෙන instructions එක instruction එකක් අපිට පෙන්වන්න පුළුවන් මේ එක statement එකකින්. මම තව එකක් ලිව්වොත් int y = 10 කියලා මේක තවත් statement එකක් බවටපත් වෙනවා. right මට පුළුවන් දැන් variables හදන්න. අපි මේ හදලා තියෙන්නේ x සහ y කියලා variables දෙකක්. එතන මේ variables, functions මෙන්න මේ වගේ දේවල් වල නම් වලට අපි කියනවා identifiers කියලා. එතකොට අනිත් languages වල වගේම identifiers වල තියෙන rules මේකේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ identifiers වල නම් වල space අපිට තියන්න බෑ. ඒ කියන්නේ මම කිව්වොත් එහෙම code with කියලා මේක වැරදි identifier එකක්. මට පුළුවන් මේක එකතු කරලා එක ළඟ ලියන්න. දැන් මේ code with කියන එක හරි identifier එකක්. right. ඒතර මේ වගේ identifier rules තියෙනවා. So අපි දන්නවා අපිට variables හදාගන්න පුළුවන් C++ වල. variable එක කියලා කියන්නේ අපේ program එකට අවශ්‍ය නම් කොහේ හරි අපේ program එකේ through මේ computer එකේ memory එකේ නැත්නම් RAM එකේ data වගේ store කරලා තියන්න අපිට පුළුවන් variables හදාගන්න. ඒතර මේ හදාගන්න variables වෙනස් වෙනවා අපිට අවශ්‍ය මොන වගේ data එකක්ද store කරන්න ඕනි කියන කාරණාව මත. උදාහරණයක් විදිහට අපිට ඕන character store කරගන්න නම් අපිට තියෙනවා char variable type එක. integer එකක් නම් තියෙනවා int. දශම ස්ථාන තියෙන සංඛ්‍යාවක් නම් තියෙනවා float. ඔය වගේ data types තියෙනවා. මේ data types වල අපිට පුළුවන් variables හදාගන්න. දැන් මගේ මේ y කියන්නේ float variable එක. මට පුළුවන් මේක 10.5 කියන සංඛ්‍යාව මෙතන store කරගන්න. x කියන්නේ integer variable එක. ඒකේ තියෙන මගේ බිංදුව කියන සංඛ්‍යාව. මේ තියෙන සමාන ලකුණ මෙයාට අපි කියනවා assignment operator එක කියලා. මෙයාගේ job එක තමයි දකුණු පැත්තේ තියෙන value එක වම් පැත්තට ගෙනල්ලා assign කරන එක. right. දැන් අපි දන්න හැම language එකකම වගේ දැන් අපි ඔයගොල්ලෝ Java කරලා දෙනවා ඔයගොල්ලන්ට familiar ඇති system.out.println C# වල තියෙන console.writeline C වල තියෙන printf ඒ වගේම ජනප්‍රියම භාවිතා වෙන්නේ C++ වල cout කියන එක. නමුත් cout කියන class එක පාවිච්චි කරනවට වඩා අපි C වල තියෙන printf function එකම මෙතන පාවිච්චි කරමු. printf function එකේ මම කියනවා value පටන් ගමු hello world එකේ මම කියනවා hello world කියලා. printf function එක ඇතුළේ අපි string එකක් අපි මේ මොකක් හරි වචන කීපයක් හෝ වාක්‍යයක් දෙපැත්තට අපි double quotes කරමු අපි කියනවා ඒකට string එකක් කියලා. මම මේක printf function එක ඇතුළේ මේ වරහණක් කියලා වරහණක් වහලා මේක ඇතුළේ string එකක් දුන්නම ඒක යා ඒ විදිහටම console එකේ මෙන්න මේ විදිහට print කරනවා hello world කියලා. right. එතකොට මට ඕන මොකක් හරි variable එක value එකක් print කරගන්න මම මෙතන මගේ variable එක x මම මෙතන x කීවට හරියන්නේ නැහැ. එතකොට x කියන එක string එකේ කොටසක් විදිහට අරන් x එකක් print කරනවා. මට ඕනේ value එක නම් මට සිද්ධ වෙනවා මෙතනදී printf එක ඇතුළේදී පාවිච්චි කරන්න conversion symbols. එතකොට එක එක data types වල එක conversion symbols තියෙනවා. එතකොට මට මේ conversion symbols පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද printf කියන්නේ
formatted output function එකක් නිසා. මම integer වලට තියෙන conversion symbol පාවිච්චි කරනවා නම් අපි කියන $d or $i මම i පාවිච්චි කරලා මෙතන string එකෙන් පස්සේ මම කමා එකක් දාලා කියන මට print කරන්න ඕනේ variable එක මොකක්ද කියලා. මම මෙතන string එක වෙනස් කරන්නම් value is කියලා. දැන් මට value is කියලා x variable එකේ තියෙන value එක බලා ගන්න පුළුවන් මේ වෙලාවේ නම් 0 කියලා. අනේ මට මෙතන float value එක බලා ගන්න ඕන නම් මම මෙතන conversion symbol එක වෙනස් කරනවා f කියලා. මොකද float වල conversion symbol එක f. ඊට පස්සේ මම variable එක වෙනස් කරනවා y කියලා මගේ float variable එක. මම මේක run කරොත් එහෙම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් 10.5 කියන එක වැඩිපුර decimal points උත් එක මට මෙතන පෙන්නලා තියෙනවා අපේ console එකේ. right. එතකොට මම ඊළඟ කතා කරන variables වලින් පස්සේ වැදගත්ම දෙයක් තමයි functions කියන එක. අපි OP වල කතා කරනවා methods කියලා. basically අපි C++ වල කියනවා methods එහෙම නැත්නම් functions කියලා. functions කියලා කියන්නේ අපේ program එකේ තියෙන sub programs වගේ. දැන් මේ main කියන්නේ function එකක්. function එකක් කියලා කියන්නේ අපේ program එක අපි කඩනවා අණු කොටස් වලට. දැන් උදාහරණයක් විදිහට මේ main කියලා කියන්නේ function එකක්. මම මේ function එක ඇතුලේ මේ curly bracket එක ඇරලා curly bracket එක වහලා තියෙන කැලලට කියනවා function එකේ body එක කියලා. ඒක function එකෙන් කරන දේවම දාන්නේ මේ function එකේ body එක ඇතුලේ. ඒක function එකේ නම සහ මේ type එක ඔක්කොම ටික තියෙන මෙන්න මේ කැලලට අපි කියනවා function එකේ signature එක කියලා. මේ int කියන්නේ function එකේ return type එක, main කියන්නේ function එකේ නම සහ මෙතනට අපි කියනවා argument list එක කියලා. මේ වරහන ඇතුලේ මුකුත් නැති වෙන්නත් පුළුවන්, මොන හරි දෙයක් තියෙන්නත් පුළුවන්. right. මම මේ main function එක default තියෙන function එක මම තව function එකක් හදන්නම් int sum කියලා. මම මොකද මෙතන කරන්න හදන්නේ sum function එක කවුරුහරි call කරනවා නම් sum function එක කියන එහෙම නැත්නම් අපේ program එකේ තියෙන sub program එක function එක කවුරුහරි පාවිච්චි කරනවා නම් එයා මේ sum function එකට දෙන්න ඕනේ integer values දෙකක් මේ විදිහට. ඒ integer values දෙක එයා දා ගන්නවා a සහ b කියන variables වලට දාගෙන මොකද්ද කරන්නේ? එයා return කරනවා integer type value එකක්. අපි කොහොමද දන්නේ ඒක integer කියලා? මෙතන අපි කියලා දෙනවා int කියලා. මේ තියෙන්නේ sum function එකේ return type එක int කියලා. මම කියනවා return a plus b කියලා. දැන් මොකද වෙන්නේ? කවුරුහරි මේ function එක call කරනවා නම් එයා දෙන්න ඕනේ integer values දෙකක් මේ a සහ b variables වලට. ඊට පස්සේ function එක call කරපු කෙනාට අපි return කරලා යවනවා a සහ b values වල එකතුව. right. මම මෙතන value v's කියලා මම මෙතන කරන්නේ දැන් function එක call කරනවා. මම කියනවා 3,4 කියලා. මෙතනදී මේ sum කියන function එක call වෙනවා. call වෙද්දී 3 සහ 4 කියන values දෙක pass වෙනවා. 3 කියන value එක a variable එකටත් 4 කියන value එක b variable එකටත් assign වෙනවා. assign වෙලා a plus b කියන උත්තරේ ඒකත් integer එකක්. ඒ උත්තරේ return වෙනවා මේ ආයෙ මේ function එක call කරපු තැනටම. එතකොට උත්තර integer එකක් නිසා මම මෙතන conversion symbol එක වෙනස් කරා i කියලා. මොකද ඒක integer එකට ගැලපෙන්න ඕන නිසා. මම දැන් මේක run කරොත් එහෙම ඔයගලන්ට පේනවා error එකක් වෙනවා. ඇයි මේ error එක මෙතන පෙන්නන්නේ? main function එකට මෙතනදී function එක call වෙද්දී හොයාගන්න බෑ මේ compile එකට sum කියලා function එකක් තියෙනවද කියලා. එහෙනම් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ function එක අපේ main function එකේ උඩින් අපි එකපාරක් declare කරනවා. right. මේ විදිහට declare කරාට පස්සේ දැන් compile එක දන්නවා මෙහෙම function එකක් තියෙනවා කියලා. දැන් මම මේක run කරොත් value v7 කියලා මට මෙතන උත්තරේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරනවා මේ pointers කියලා concept එකක් ගැන. මොකද්ද මේ point එකක් කියලා කියන්නේ? අපි variable එකක් කියන data store කරනවා කියලා කිව්වනේ. ඒතර point එකක් කියලා කියන්නේ අපිට පුළුවන් point එකක් පාවිච්චි කරන්න variable එකට හෝ function එකක තියෙන location එක reference එක store කරලා තියාගන්න point එකක් පාවිච්චි කරලා. උදාහරණයක් විදිහට මගේ variable එකක් තියෙනවා නම් x කියලා එකේ value එක තියෙනවා 20යි කියලා මම print කරනවා x වල value එක. කොහොමද print කරන්නේ? මම conversion symbol එක පාවිච්චි කරනවා මේ විදිහට. මම කියනවා x කියලා. දැන් මොකද්ද print වෙන්නේ? 20 කියන value එක print වෙනවා මෙතනදී. මට පුළුවන් මම හදා ගන්නවා තව variable එකක් අපි කියමු y කියලා එක. මට ඕනි y variable එක point කරන්න x variable එකට. y variable එකේ job එක තමයි යා point කරන x variable එකට. එහෙනම් මම y variable මෙහෙම හදලා හරියන්නේ නැහැ. මම y variable එක පත් කරන්න ඕනේ point එකක් බවට. කොහොමද පත් කරන්නේ? මම y variable එකට කලින් මම දෙනවා asterisk mark එකක්. දැන් මේ විදිහට දුන්නා මෙයා දන්නවා compile එක මේ y කියන්නේ variable එකක් නෙමෙයි point එකක් කියලා. එහෙනම් මම කොහොමද මේ point y point එක x variable එකට point කරන්න හදාගන්නේ? right. එහෙනම් මම කියන්න ඕනේ මෙතන x කියලා හරියන්නේ නැහැ. මම මෙතන x ඉස්සරහින් දෙනවා ampersand mark එක. දැන් මොකද්ද වෙන්නේ? මේ ampersand mark එකෙන් x variable එකේ value එක නෙමෙයි return වෙන්නේ. x variable එකේ memory location එක. එහෙම නැත්නම් reference එක. ඒතර y කියන point එක මොකද්ද store කරලා තියෙන්නේ? x variable එක නෙමෙයි x variable එකේ location එක. ඒ කියන්නේ y කියන point එක point කරන්නේ දැන් x variable එකට. මම දැන් මෙතන y value එක print කරොත් එහෙම මොකද්ද බලමු පෙන්නන්නේ? පෙන්නන්නේ 아무තු නම් එකක්. මේ මොකක්ද? මේ x variable එකේ memory location එකයි පෙන්නන්නේ. මට ඕන x location x variable එකේ value එක බලා ගන්න මට සිද්ධ වෙනවා මේ point එකට 아무තු වැඩක් කරන්න. අපි කියන එකට point එක dereferencing කරනවා කියලා. මම point එක ඉස්සරහින් asterisk mark එකක් දැම්මම ඔයගලන්ට බලා ගන්න පුළුවන්
මෙතනින් වෙන්නේ මොකක්ද මේ පොයින්ට් එකට කියනවා මට ඔයාගේ වැලියු එක එපා ඔයා යන්න ඔයා පොයින්ට් කර තැනට ගිහිල්ලා එතන වැලියු එක අරන් එන්න කියලා. ඉතින් මේ y variable එක යනවා ඔයා පොයින්ට් කරන x variable එක ගාවට ගිහිල්ලා එතන තියෙන 20 කියන වැලියු එක අරන් ඇවිල්ලා තමයි මෙතන අපිට පෙන්නන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 20 කියලා පෙන්නලා තියෙනවා. එතන මේ pointers කියන එක පාවිච්චි වෙන variables විතරක් නෙමෙයි අපිට function එකකට point කරන්නත් මේ pointers පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මට පුළුවන් මේ point y කියන point එක x variable එකට point කරන්න නැතුව මට පුළුවන් ඒක point කරන්න මේ sum කියන function එකට. කොහොමද මම point කරන්නේ? මම මෙතන x වෙනුවට මම දෙනවා sum කියලා. එතකොට මගේ sum කියන function එකේ return type එක int නිසා මෙතන pointers return type එක int වෙන්න ඕනේ. ඒ වගේම මම මෙතන වරහණක් කළා වරහණක් වහන එකත් හොඳ practice එකක් operator precedence නිසා. right. ඊට පස්සේ මෙතන මම parameter list මම කියලා නැහැනේ. අපි දන්නවා අපි sum function එකේ parameters දෙකක් ගන්නවා. ඒක නිසා මට ඒක මෙතන mention කරන්න වෙනවා. මම කියනවා int a, int b කියලා. දැන් මේ y කියන point එක point කරන්නේ කොහෙටද? මේ sum කියන function එකට. ඔයාලට පේනද මම මෙතන n mark එකක් දීලා නැහැ. හැබැයි promotion අපි කියනවා implicit conversion කියලා. එයා දන්නවා මෙතන y එකට දාන්න ඕනි sum function එකේ reference එක කියලා. මම දැන් මෙතන y function එක call කරොත් values දෙකක් දීලා මම කියනවා 30යි 40යි කියලා. එයා call වෙන අපි දන්නවා ඔයගොල්ලෝ දන්නවා y කියලා function එක අපි හදලා නැහැ. මෙතන call වෙන්නේ sum කියන function එක. මොකද y කියන point එක refer කරන්නේ sum එකට නිසා. ඔයාලට බලා ගන්න පුළුවන් උත්තරේ print වෙනවා 40 එකතු වෙලා 70යි කියලා. 70 කියලා මට උත්තරේ මෙතන පෙන්නනවා. right. ඊට පස්සේ අපි තව වැදගත් concept එකක් කතා කරනවා arrays කියලා. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ languages පාවිච්චි කරලා තියෙනවා. arrays කියන්නේ අපිට පුළුවන් homogeneous data types. කියන්නේ එකම જાතියේ values ගොඩක් එක තැනක තියාගන්න. අපිට කියන්න පුළුවන් මේක නිකන් variable ගොඩක එකතුවක් වගේ. මට ඕන නම් integer values 10ක් එක තැනක තියාගන්න. මම හදනවා int my array කියලා. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. කැමති identifier එකක්. අපි array එකක් කියලා මේක අඳුරගන්නේ. මම square bracket එකක් කළා. square bracket එකක් ගහනවා. අපි දන්නවා දැන් මේක array එකක් කියලා. මට පුළුවන් මේකට මෙතන මම දෙනවා 10 කියන value එක. දැන් මොකද්ද මම මේ කියන්නේ? my array කියන array එකේ integers මට 10ක් store කරන්න පුළුවන්. integers මට 10ක් store කරන්න පුළුවන්. හිතන්න මේක නිකන් bell tag කියලා elements 10ක් දාන්න පුළුවන් සාක්කු තියෙන. right. එතකොට මේ elements 10ක් දාන්න පුළුවන් නම් මේ හැම element දාන location එකට මට පුළුවන් number එකක් දෙන්න. පළවෙනි location මම කියනවා 0th location එක කියලා. ඊළඟට 1 2 3 විදියට බිඳුවෙන් පටන්ගෙන 9 වෙනකන් අපි හැම location එකටම number එකක් දෙනවා. උදාහරණයක් විදිහට දැන් මට පුළුවන් මම කියනවා my array එකේ 0th location එකට දාන්න කියලා 30 කියන value එක. 20 කියන value එක. දැන් බලන්න 20 කියන්නේ integer value එක. my array කියන්නේ integer type array එකක් නිසා මට පුළුවන් මේ 20 කියන value එක මේකට දාන්න. මට ඊට පස්සේ කියන්න පුළුවන් my array එකේ එක කියන location එකට දාන්න my array එකේ බිඳුව කියන location එකේ තියෙන value එකට එකක් එකතු කරලා කියලා. දැන් මොකද්ද වෙන්නේ? my array එකේ 1 කියන location එකට මොකද්ද assign වෙන්නේ? මොකද්ද assign වෙන්නේ? 21 කියන value එක. මේ විදිහට අපි දැන් මම prefix operator එකක් දාලා prefix එක නිසා කලින් increment එනවා. වෙලා මම මෙතන my array එකට assign වෙන්නේ 21 කියන value එක. මම දැන් මේක print කරලා බලුවොත් printf එකක් පාවිච්චි කරලා මට සාමාන්‍ය variable එකක විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම කියනවා value is කියලා. integer value එකක් නිසා මම d කියලා දෙන්නම්. මම කියනවා my array එකේ පළවෙනි index එකේ තියෙන value එක මට පෙන්වන්න කියලා. පෙන්නවා මට 21 කියන value එක මෙතන මට බලා ගන්න පුළුවන් value is 21 කියලා. right. එතකොට තව concept එකක් තියෙනවා අපි කතා කරන strings කියලා. මොකද්ද string එක කියලා කියන්නේ? වචනයක්. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් අකුරු ගොඩක එකතුවක්. අකුරක් කියන්නේ මොකද්ද programming වල? char characters. char ගොඩක එකතුවක් අපි කියනවා string එකක් කියලා. එහෙනම් char ගොඩක එකතු කරන්නේ කොහොමද මට පුළුවන් char array එකක් හදන්න. මම කියනවා char my array කියලා. මම කියනවා මේකට 20යි කියලා. දැන් මම මේකට assign කරනවා string එකක්. string එක කියලා අපි කොහොමද දන්නේ? double quotes ඇතුලේ තියෙන නිසා. code with us. දැන් මේ code with us කියන string එක assign වෙනවා මේ my array කියන array එකේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ c කියන එක my array එකේ බිඳුවෙන් index එකේ. o කියන එක පළවෙනි index එක. ওই විදිහට තමයි assign වෙන්නේ. මට පුළුවන් මේක unformatted output function එකක් කියන puttest කියන function එකෙන් මට පුළුවන් my array එක print කරගන්න. මම දැන් මේ my array එක print කරොත් එහෙම මම මේ printf එක comment කරන්න. print කරොත් එහෙම code with us කියලා මට මෙතන පෙන්නනවා. ඒකෝර මේ string කියලා කියන්නේ simply මෙතන char array එකක් C වල විදියට. නමුත් C++ වල අපිට string කියලා type එකක් දීලා තියෙනවා. මම මේකට string type එකක් හදන්න my string කියලා. අපි දන්නවා C# Java වල සහ ගොඩක් languages වල string type එකක් දැන් තියෙනවා. මම මේකටත් දෙන්නම් code with us කියලා. right. මට මේකට puttest function එක පාවිච්චි කරන්න බෑ. හේතුව puttest function එක expect කරන්නේ char array එකක් නිසා.
මේක රන් කරොත් මට මෙතන array එකක් එනවා. මට පුළුවන් මේ string එකෙන් char array value එක ගන්න. මට ඒක ගන්න පුළුවන් මට cstr කියන මේ function එක පාවිච්චි කරලා. දැන් මට පුළුවන් මෙතන code with us කියන values දෙකම මේ විදියට බලා ගන්න. right. ඊට පස්සේ අපි ගන්නවා ඕනම language එකක තියෙන එකක් තමයි flow controls. එහෙම නැත්නම් අපි දන්නවා if while for do while ඔය වගේ statements. පොඩ්ඩක් බලමු මොකද්ද වෙනස කියලා. මගේ variable එකක් තියෙනවා x කියලා. මම මේකට value එක දානවා 10 කියලා. මම ඊට පස්සේ කියනවා if x සමානයි 20ට සමානයි නම් ඔය logical equal operator එක දාලා මම කියනවා printf it's 10 it's 20 else මම කියනවා it's not 20 මම බලනවා මගේ x කියන variable එකේ value එක විස්තර සමානද කියලා. සමාන නම් මම කියනවා it's 20 else. ඒ කියන්නේ එහෙම නැත්නම් මම කියනවා it's not 20 කියලා. දැන් මේ අවස්ථාවේ හැටියට මොකද තියෙන්නේ? 10 කියන value එක තමයි x වල තියෙන්නේ. x වලට ඒක විස්තර සමාන නැහැ. ඒක නිසා print වෙන්නේ it's not 20 කියලා. මම බලනවා it's not 20 කියලා print වෙනවා. මම මේ x වල value එක විස්තර කරොත් එහෙම මට බලා ගන්න පුළුවන් it's 20 කියලා මෙතන print වෙලා තියෙනවා. right මේ තියෙන්නේ if statement එක පාවිච්චි කරලා. right මට පුළුවන් හිතන්න මට ඕනි කියලා මම print කරනවා code with us කියන string එක. මෙහෙම print කරාම ඔයගලන්ට පේනවා මම මේ ටික අයින් කරලා ඉන්නම්. මෙහෙම print කරාම ඔයගලන්ට පේනවා එකපාරක් code with us කියලා print වෙනවා. මට මේක පස් පාරක් print කරගන්න ඕනේ නම් මට පුළුවන් මේක පස් පාරක් use කරන්න. ඒක ඇත්තට සාර්ථක ක්‍රමයක් නෙමෙයි. අපිට පුළුවන් මෙතන looping පාවිච්චි කරන්න. මම මෙතන දාන්නම් escape sequence එකක් \n කියන එක new line එකට යන්න. ඊට පස්සේ මම printf එක දානවා loop එකක් ඇතුළට. අපි දන්නවා looping කිසි වෙනසක් නැහැ. මේක අර වගේමයි අපි අනිත් languages වල වගේමයි. ඉස්සෙල්ලා මම variable එකක් හදාගන්න හිතන්න කියනවා කියලා x කියලා. ඊට පස්සේ මම මේක while loop එකක් ඇතුළට දානවා. මම කියනවා x is not larger than 5 කියලා. මම මේ loop එකක් ඇතුළට දාලා loop එකේ මම ඊට පස්සේ මෙතන දෙනවා x++ එහෙම නැත්නම් increment එක මම මෙතනදී සිද්ධ කරනවා. right. දැන් මම මේක run කරොත් එහෙම ඔයගලන්ට පේනවා code with us කියලා පස් පාරක් print වෙලා තියෙනවා. මේ while loop එකේ සාමාන්‍ය behavior එක. do while loop කියලා කියන්නේ while loop එක වගේමයි. නමුත් do while loop එකේදී එකපාරක් අපේ program මේ code එක run වෙනවා loop එක ඇතුලේ තියෙන කිසිම condition එකක් check කරන්නේ නැතුව. මම while loop එක මෙන්න මේ කොටස condition එක තියෙන කොටස මෙතනින් cut කරලා මම මෙතන අරන් paste කරලා semicolon එකක් දාලා මෙතන ඉස්සරහින් do කියලා කිව්වට පස්සේ මේ තියෙන do while syntax එක. ඔය run කරලා බලුවොත් එහෙම ඔයගලන්ට පේන්නේ එකම උත්තර තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ උදාහරණයකට do while වෙනසක් නැහැ. නමුත් සමහර අවස්ථා තියෙනවා do while loop එක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන. ඔයගලන්ට පේනවා do while සහ while loop කියන දෙකේම අපි variable එකක් initialize කරා, increment එකක් හෝ decrement එකක් කරා සහ මෙතන condition එකක් තිබ්බා. මේ දැන් තුනකනේ තියෙන්නේ. අපි මේක එකතැනකට ගමු. කොහොමද මේක එකතැනකට ගන්නෙ? මම කියනවා මෙතන වරහණක් කරලා මම ඉස්සෙල්ලා මේ int x equal 0 කියන එක semicolon එකත් එක්කම අරගෙන මෙතන මම paste කරනවා. ඊට පස්සේ මෙතන තියෙන condition එක මම මෙතනින් කට් කරලා අරගෙන මෙතන මම paste කරනවා semicolon එකක් දානවා increment එකත් මම මෙතනින් ගන්නවා semicolon එක නැතුව අරන් මම ඉස්සරහින් දානවා මෙතන 4 කියලා දාලා මම මේ do කතන්දරයි while කතන්දරයි අයින් කරලා දැම්මම right මට මේ තියෙන්නේ මොකක්ද මේ තියෙන්නේ for loop එකක්. ඒතකොට for loop එකෙන් මොකද්ද කරන්නේ මම මෙතන දාන්න for loop එකෙන් මොකද්ද කරන්නේ අර while loop එක වගේමයි. නමුත් අපිට බොහොම lazy behavior එකක් දෙනවා. lazy මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් අපිට පෙන්නලා දෙනවා. for loop එකෙන් ඔක්කොම ටික එක තැන තියෙනවා. මේක run කරොත් එහෙනම් ඔයගලන්ට පේනවා අර output එකම අපිට ගන්න පුළුවන්. නමුත් බොහොම අඩු code ගානකින් code එක clean. right. විශේෂ જાති for loop එකක් තියෙනවා අපිට collections iterate කරන්න. මේක Java C# language වල තියෙනවා special for loop එහෙම නැත්නම් for each loop කියලා මේකට අපි කියනවා. දැන් මං ගාව array එකක් තියෙනවා කියලා integer array එකක් අපි කියමු my array කියලාම මම ඒකට compile time values ටිකක් දාන්නම් 3 5 2 4 5 වගේ right මට ඕනේ මේ array එක iterate කරන්න. එතකොට මට පුළුවන් මගේ for loop එක පාවිච්චි කරන්නත් එහෙම නැත්නම් මම special purpose for loop එක පාවිච්චි කරනවා. කොහොමද පාවිච්චි කරන්නේ? මගේ array එකේ type එක තියෙන variable එකක් මම හදා ගන්නවා. හදාගෙන colon එකක් දාලා මම කියනවා my array කියලා. එතකොට මේ loop මේ special purpose loop එක මොකද කරන්නේ? my array loop එක through iterate කරනවා. කිසිම condition එකක් අපි දාන්න ඕනේ නැහැ. එයා automatically ඔක්කොම ටික කරගන්නවා. x කියන variable එකේ හැමතිස්සෙම අපිට අවශ්‍ය value එක තියෙනවා. මම x කියලා කිව්වට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මගේ array එකේ තියෙන ඔක්කොම values ටික මෙතන print වෙලා තියෙයි. right. ඊට පස්සේ තව පොඩි දෙයක් අපි කතා කරමු function overloading. දැන් බලන්න sum කියලා function එකක් තියෙනවා. මේකට මම මේක copy කරලා මම තව පාරක් paste කරනවා. ඔයගොල්ලන්ට පේනවද sum කියලා function දෙකක් තියෙනවා. එකම return type එක, එකම නම, එකම variable ගාන.
මේකට අපි කියන මෙතඩ් එකේ සොඳ ෆන්ක්ෂන් එකේ සිග්නේචර් එක කියලා. එකම ෆන්ක්ෂන් සිග්නේචර් එකේ තියෙන ෆන්ක්ෂන්ස් දෙකක් තියෙන්න බෑ එකම ප්‍රෝග්‍රෑම් එකක. එහෙනම් මට සිද්ධ වෙනවා මොකක් හරි වෙනස්කමක් කරන්න. මම මෙතන පැරාමීටර් ලිස්ට් එක වෙනස් කරනවා. int c බලන්න ඔයගලන්ට මෙතන sum කියන නම තියෙන ෆන්ක්ෂන් දෙකක් තියෙනවා. නමුත් පැරාමීටර් ලිස්ට් එක වෙනස්. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් සිග්නේචර් එක වෙනස් නිසා මට මේ වැඩේ කරන්න පුළුවන්. අපි මේකට කියනවා ෆන්ක්ෂන් ඕවර්ලෝඩින් කියලා. මම කිව්වොත් එහෙම printf ෆන්ක්ෂන් එක මම කියනවා value v's කියලා. මම value එක print කරගන්නවා මෙතන sum 1 කියන values දෙක යවලා දැන් මොකද වෙන්නේ? එයා බලනවා sum කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවාද integer values දෙකක් parameters විතර ගන්න. මේ තියෙන එහෙනම් 1 කියන එක a variable එකටත් 4 කියන එක b variable එකටත් දාගෙන උත්තරේ ගෙනල්ලා මෙතන calculate කරලා පෙන්නනවා. මම දැන් මේක run කරොත් එහෙනම් මට value එක 5යි කියලා පෙන්නනවා. මට සංඛ්‍යා දෙකක් එකතු කරගන්න ඕන නම් මම මේ sum function එකම use කරනවා. තව වැඩිපුර සංඛ්‍යාවක් දාලා. දැන් මෙතන මොකද්ද වෙන්නේ? දැන් එයා දන්නවා දැන් මේ integer values තුනක් තියෙන නිසා එයා දැන් use කරන්නේ මෙන්න මේ function එක. එයා පාවිච්චි කරන්නේ මේ function එක. මම මෙතන function එකේ body එකේ වෙනසක් කරන්න. එයා පාවිච්චි කරන මේ function එක. දැන් මම මේ function එක run කරොත් මේක වැඩ කරන්නේ නැහැ. මට සිද්ධ වෙනවා මොකක්ද? මේකෙත් function එක define කරන්න main method එකට main function එක උඩින්. මම දැන් මේක run කරොත් ඔයගලන්ට පේනවා functions දෙකම එක වගේ වැඩ කරලා තියෙනවා. right. ඒ වගේම තව topic එකක් තියෙනවා recursion කියලා. recursion කියලා කියන්නේ looping නැති languages. උදාහරණයක් විදිහට erlang වගේ languages වල looping කියලා concept එකක් නැහැ. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් recursion පාවිච්චි කරනවා. recursion කියලා කියන්නේ function එකක් ඇතුළෙම ඒ function එක ආය ආය call කරනවා. මොකද condition එකක් මෙට් වෙනකන් functions නිතරම call වෙලා අපිට යම්කිසි looping structure එකක් ගන්න පුළුවන්. මේක එච්චරම හොඳ නැහැ. මේක overhead එක වැඩි. ඒ නිසා looping තමයි encourage කරන්නේ. නමුත් ඔයගොල්ලෝ දැනගන්න recursion කියලා concept එකක් තියෙනවා. function එක ඇතුලේ ඒ function එකම call වෙනවා. ඉතින් මේ අපි කතා කරපු සමහර ෆන්ක්ෂන් උදාහරණයක් විදිහට මෙතඩ් මේ වගේ sum වගේ values කීපයක් ගන්න එකට function overloading එච්චරම ගැලපෙන්නේ නැහැ. ඒකට හොඳයි variable amount input parameters ටිකක් ගන්න functions. මේ වගේ තව advanced concepts ටිකක් තියෙනවා. අපි තව ඉස්සරහ videos වලදී ඒව ගැන කතා කරමු. Thank you very much.